hello guys ඔන්න අදත් අපි අලුත් vlog එකක් පටන් ගන්න තමයි යන්නේ. අද අපි කරනවා ඉස්සරහට එන වෙසක් දවස් නිසා අපි වෙසක් කූඩු හදන්න තමයි යන්නේ. අපේ කලින් vlog එක බලපු නැති අයට ගිහින් බලන්න පුළුවන්. ඒකේ කාඩ් අපි දීලා තියෙනවා. හැබැයි ටිකක් මේ හොයාගන්න අමාරු වෙන්න ඇති කාඩ් දෙක. ඒක නැත්තම් ඉතින් මුලින් බලන අයම ගන්නවනේ. ඒ නිසා එහෙනම් අපි අද vlog එක පටන් ගමු. like එකක් දාලා අපිව subscribe කරලා බිත් එක එකතු වෙන්න. මේ වගේ සුපිරි වීඩියෝ ඉස්සරහට බලන්න බලවා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. මම ඔයාලට කිව්වේ නෑනේ අද අපි කොයි විදිහේ වෙසක් කූඩුවක්ද හදන්නේ කියලා. අද අපි හදන්නේ මැද ලොකු එක අටපට්ටමක් හදලා ඒකේ වටේ පැටව් 4 දෙනෙක් කෙල්ලන්න තමයි හදන්නේ. එහෙනම් අපි දැන් උණ බඩේකුත් ගේන්න යමු. ගේන්න යමු කිව්වට යන්නේ නැහැ. මේ ඊයේ කොහම හරි තාත්තා ගෙනල්ලා තිබ්බා. ඒකෙන් තමයි අපි හදන්නේ. ඔන්න තියෙනවා. මේ තියෙන්නේ එතන. ඔය තියෙන්නේ. ඕකෙන් තමයි අපි දැන් හදන්න පටන් ගන්නෙ. හරි guys අපි දිගට තිබ්බ බටේ කොහොම හරි කපලා මෙන්න මේ විදිහට පොඩි පොඩි කැලි වලට කපා ගත්තා. දැන් තියෙන්නේ මේක හීනි කූරු වලට කපා ගන්න තමයි. එහෙනම් අපි ඒ ටිකත් කරගමු. A few moments later. ඔන්න දැන් ඉස්සෙල්ලා අපි අර පොඩි පොඩියට කපාගත්ත කෑලි ටික මෙන්න මේ විදිහට අපි පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. කරලා කූඩු 4කට එක සමාන දිගකුත් අනිත් කූඩුවට කියන්නේ මැද කූඩුවට මේ අර පොඩි කූඩු වල වඩා ටිකක් දිගටත් අපි කපා ගන්න තමයි යන්නේ. Two hours later. ඔන්න guys අපි ඉස්සල්ලා දැන් අපි මම පෙන්වන වෙලාවට අර අපි පොඩි පොඩියට කපාගත්තේ කෝටු ටික ඒ ටික සුද්ධ කරන්න ඕනි කිව්වනේ. ඒ ටික දැන් සුද්ධ කරලා ඉවරයි. ඔන්න ওই විදිහට තමයි පේන්නේ. ඔය කට්ටියට පේනවා ඇති වම් පැත්තෙන් තියෙන ටික තමයි අපි මැද අටපට්ටම් කූඩුවේ කෝටු ටික. ඊට පස්සේ එහා පැත්තේ තියෙන්නේ අපි වටේ ඉල්ලන හතරේ කෝටු ටික. දැන් මේ ටික දැන් අපිට ඕනි ගානට කපා ගන්න තමයි තියෙන්නේ. ඔන්න guys අපි අපේ කූරු ටික සුද්ධ කරන්න ඉවරයි. දැන් තියෙනවා අපිට අපේ කූරු ටික ගානට කපාගෙන ඊට පස්සේ කූඩු 5 ගෙට ගහ ගන්න තමයි තියෙන්නේ. One eternity later. ඔන්න guys අපි අපේ කූරු ටික කපා ගත්තා. ඊට පස්සේ දැන් අපිට අද තියෙන්නේ මේ අපේ කූරු ටික ගෙට ගහ ගන්න තමයි. මම පෙන්නන්නම් කොහොමද මම සයිස් ගත්තේ කියලා.
මේ තියෙන්නේ අපේ මැද කූඩුවේ එක කොටුවක සයිස් එක මේක අඟල් 7කට ගත්තම ඊට පස්සේ මෙතන තියෙනවා අඟල් 5 කූරු මේ කූරු වලින් තමයි වටේ පැටව 4 දෙනා හදන්නේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. Two hours later. එහෙනම් ගයිස් අපි දැන් අපි කොටු ටික හදන්න පටන් ගත්තා. ඔයාලා දකින්න ඇති. එහෙනම් අපි මේ කොටු ටික ඔක්කොම හදාගෙන කෝඩු ටිකත් ඔක්කොම කිට ගහලා කොහොමද තියෙන්නේ කියලා මම පෙන්නන්නම්. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අලවන්න තමයි. ඔන්න ගයිස් අපි අපේ කූඩු ටික ඔක්කොම හදාගෙන ඉවරයි. මේ පේන්නේ ඔයාලට පේනවද දන්නේ ඔක්කොම ටික හදාගෙන ඉවරයි. මෙන්න මේ කූඩුවේ අපි වටේට ලී 4ක් එළියට මේ එන්න තියලා තියෙනවා. ඒ වගේ තමයි පොඩි පැටව ටික එල්ලන්නේ. එහෙනම් අපි මේ ටික අලව ගන්න කොහොමද කියලා බලමු. ඔයාලට කියන්න බැරුණා ගයිස් අපි මේ ලොකු කූඩු අලවන්න කලින් මේකේ මේ වටේට මේ පොඩි පැටව වලට එන බල්බ් ටික අපි සෙට් කරගන්න ඕනි. ඒ ටිකත් කරගෙන මේ අලවන්න තමයි තියෙන්නේ. ඔන්න ගයිස් අපි අපේ ඔක්කොම වැඩ ටික ඉවර කරා. අපේ කූඩුව ඔක්කොම අලවලා ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. ලයිට් දාන්න කලින් කොහොමද තියෙන්නේ කියලා මම පෙන්නන්නම්. ඊට පස්සේ ලයිට් දාලත් කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්න. ඔයාලා දකින්න ඇති කොහොමද මං කූඩුව හැදුවේ ඊට පස්සේ මේ වැඩ ටික ඔක්කොම කරේ කොහොමද කියලා. අද වීඩියෝ එකත් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරලා තියාගන්න. එහෙනම් ගයිස් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා.